ඉතින් ඔයගලන්ට කොහොමද? ඔයගොල්ලෝ හැමෝම සතුටින් පරිස්සමින් ඉන්නා නේද? ඉතින් අද මම ඔයාලව එක්කයි යන්නේ පේරාදෙණිය රෙස්ට් එකේ ලන්ච් බුෆේ එකට. ඉතින් මම ඔතන කියන්නෙත් ඒකමයි. Hello guys. අද අපි ආවා පේරාදෙණිය රෙස්ට් එකට. දැන් වෙලාව 12:49යි. අපි ආවා ඇතුළට ගිහලා හම්බෙනවා. ඉතින් අපි ඇතුළට යනකොට 12 පහු වෙලා තිබුණේ. හොටෙල් එකේ ඇතුළ හරි ලස්සනයි. පූල් ඒරියා එක එහෙම හරිම ලස්සනයි. ඉතින් මේ ලන්ච් බුෆේ එකට එක්කෙනෙකුට වෙන්නේ රුපියල් 1990ක් විතරයි. ඉතින් නුවරවට ඉන්න කෙනෙක් නම් අනිවාර්යෙන් මේ බුෆේ එකට ඇවිල්ලා try කරලා බලන්න. ඉතින් ඉස්සෙල්ලම මම try කරේ vegetable soup එකක්. ඒක ඇත්තටම ගොඩක් රසයි. රසට තිබුණා. ඉතින් මම මොනවා කෑව බිව්වත් අනිවාර්යෙන් ඇඳුමේ හලා ගන්නවා. ඔතනදිත් මගේ ඇඳුමේ හැලුණා. ඉතින් ඊට පස්සේ මම try කරේ salads. ඔතන තිබුණා සැලඩ් වර්ග කීපයක්ම. ඒ වගේම ඔතන තිබුණා pickles. එක එක වර්ගවල ඒවත් හරිම රසයි. මං හිතුවේ නෑ මෙච්චර රසට තියෙයි කියලා. ඒ වුණාට මාරම රසයි ඒවත්. ඒ උනාත් එතන තිබුණා pasta salad එකක්. ඒක නම් මං හිතපු තරම් එච්චර රසට තිබුණේ නෑ. මං ඉස්සෙල්ලම try කරේත් pasta salad එක. මම ගියේ බුෆේ එක පැත්තට. මෙතන තිබුණා white rice, red rice වගේම ගොඩක් වර්ග. ඉතින් මම මේ හැම එකෙම ටික ටික ගත්තා. ඒ වගේම මෙතන තිබුණා pasta salad එකක්, ඊට පස්සේ chicken curry එකක් වගේ ගොඩක් දේවල් තිබුණා. ඉතින් මේ සයිඩ් එකෙත් පරිප්පු, බොන්චි, පොලොස් ඒ වගේම hot butter mushroom එකක් තිබුණා. ඒක හරිම රසයි. ඉතින් මට ඔයගොල්ලන්ට කියන්න බැරි වුණානේ. මේක උදේ 11 ඉඳලා හවස 3 වෙනකම් තියෙනවා කියලා තමයි ඒගොල්ලෝ කියන්නේ. හොටෙල් එකේ ෆස්ට් ෆ්ලෝර් එකේ තමයි තියෙන්නේ. එක්කෙනෙක්ට වෙන්නේ රුපියල් 1990ක් විතරමයි. ඉතින් ඔයා නුවර අවට ඉන්න කෙනෙක් නම් අනිවාර්යෙන් ඇවිල්ලා try කරලා බලන්න. ඒ ගානට සාධාරණ විදිහට මෙතන හැමදේම තියෙනවා. ඉතින් ඔය අරගන්න මම අර කිව්ව hot butter mushroom එක. ඒක හරිම රසයි. හරිම රසට තිබුණා. දැන් ඉතින් මම ඔක්කොම බෙදාගෙන ඉවරයි. දැන් තියෙන්නේ රස බලන්න. ඉතින් ඇත්තටම රසට තිබුණා. එහෙම අවුල් කියන තරම් කිසිම දෙයක් තිබුණේ නැහැ. ඔන්න දැනුයි මමත් ඒක දැක්කේ. රස වැඩි නම් අනිවාර්යෙන්ම මගේ ඇස් බැම්මක් ඉස්සෙනවා. මමත් වීඩියෝ එක එඩිට් කරලා තමයි ඒක දැක්කේ.
පස්සේ මම ඩෙසර්ට්ස් try කරා. මේකේ තිබුණා කෙසෙල් වලින් හදලා මොනවා හරි එකක්. ඒක නම් ඇත්තටම මං ආස වුණේම නෑ. මොකද ඒකේ හරි අමුතු රහක් ආ. ඔන්න බලන්න මගේ මූණ. ඉතින් මේ තියෙන්නේ පේරාදෙණිය රෙස්ට් එකේ pool area එක. මෙතනත් හරිම ලස්සනයි. ඔයගොල්ලෝ ගියොත් අනිවාර්යෙන් බලන්න. ඉතින් හැමදාමත් වගේ මගේ වීඩියෝ එකත් එක්ක එකතු වෙන ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි. අලුත් වීඩියෝ එකකින් හම්බ වෙනකන් ගිහින් එන්නම්.